පිංගතුනේ මීට බොහෝ කාලෙකට පෙර මේ සසරේ කල්ප ලක්ෂයක් පෙරම් පුරණ කෙනෙක් නිවන් දකින්න හිතාගෙන සසර පුරා පින්කරගෙන පාරමී පුරාගෙන හොඳට ගුණ පුරාගෙන එනවා. අනේ මට බුදු කෙනෙක් මුණ ගැහිලා අනාගත බුද්ධ ශාසනයක බුදු කෙනෙක්ගෙන් බණහල මට නිවන් අවබෝධ කරගන්න ලැබේවා කියලා පින් කරන. එහෙම හොඳට පින් කරගෙන එන කෙනෙක්. එක ආත්මික මනුස්ස ලෝකෙ ඉපදුනා බුද්ධ ශූන්‍ය කාලයක්. ඔබ දන්නවා මේ අපි සංසාරය යන්නේ බුද්ධ කාලවල හැම කාලෙම බුදුවරු ලෝකෙ පහළ වෙලා ඉන්නව නෙමෙයි. බුද්ධෝ හවේ කප්ප සතේහි දුර්ලභ. බුද්ධ කියන වචනේ කල්ප 100 ගණනකින් ලෝකෙ අහන්නත් දුර්ලභයි කියලා. එතකොට එවැනි දුර්ලභ බුදුවරු ලෝකෙ පහළ වෙනවා. හිතාගන්නවත් බෑ ඒ කාල ගැන. පිංගතුනේ බුද්ධ ශූන්‍ය කාලෙක මේ පෙරුම් පුරාගෙන නිවන් දකින්න හිතාගෙන යන කෙනා මනුස්ස ලෝකෙ ඉපදිලා හිටියා. දැන් සංසාරි පින් නිසා බොහොම ධනවත් පවුලක හොඳ සල්ලිකාර පවුලක තරුණේ. තරුණ වයසට එනකොට ඉතින් යාළු මිත්‍රයෝ ඉන්නවා. තරුණ මදේ යොබ්බන මදේ මද මාන්න කියලා ඇති වෙනවා. එතකොට මන් තරම් කෙරුමෙක් නෑ මන් තරම් කෙනෙක් නෑ කියලා ඔළුව ඉදිමෙන කාලයක් එනවා සමහරුන්ට. දැන් මේ විදිහට තරුණ මදේ මත් වෙලා තරුණ කාලේ ඉතින් ওই පාරේ ආයිනේ දවසක් යාළුවෝ ටිකක් එක්ක ඉන්නවා. ඔබ දැකලා ඇති ওই පාරවල් ආයිනේ සමහරට කොල්ලෝ තරුණ වයසේ එකතු වෙලා ඉන්නකොට පාරේ යන අයට විහිළු කරනවා. කාට හරි උසුළු විසුළු කරනවා. දැන් ඔහොම ඉන්නකොට පසේ බුදුරජාණන් වහන්සේ නමක් ඔබ අහලා ඇති බුද්ධ ශූන්‍ය කාලවල පසේ බුදුරු ලෝකෙ වැඩ ඉන්නේ. හිමාල මහ වනාන්තරයේ වැඩ හිටියේ පසේ බුදු කෙනෙක්. පාත්‍රයක් අරගෙන එදා පාර දිගේ පිණ්ඩපාතේ වඩිනවා. උන්වහන්සේ ඇඟ පුරාම වැහෙන විදිහට සිවුර පොරෝගෙන පාත්‍රයක් අරගෙන බිම බලාගෙන හිස මුඩු කරපු ශ්‍රමණයන් වහන්සේ නමක් සාන්ත ගමනකින් පිණ්ඩපාතේ වඩිනවා. අර පාර අයිනේ මේ කොල්ලෝ ටිකක් එක්ක ඉන්නකොට මේ පසේ බුදුරජාණන් වහන්සේ දැකලා විහිළු කරන්න පටන් ගත්තා. ආම් බලාපංකෝ අමුතු ඇඳුමක් ඇඳලා ඇඟ පුරාම නිකන් ගෝණියක වගේ රෙද්දක් කොතාගෙන කුෂ්ඨ රෝගියෙක්ද දන්නේ නැහැ කියලා. එතකොට ඔය විදියට ගරහන්න පටන් ගත්තා. මොකද්ද බම් මේ ඇඟේ ඇඳගෙන ඉන්න ඇඳුම කියලා විහිළු කරන්න පටන් ගත්තා. දැන් අර පසේ බුදුරජාණන් වහන්සේ ආර්යයන් වහන්සේ මේ ළඟින්ම පිණ්ඩපාතේ වඩිනකොට පාර හරස් කරලා විහිළු කරලා වටපිට බලනකොට පාරයිනේ තිබ්බ අසූචි ටික. පාත්තරේ අරගෙන වඩින්නේ අර අසූචි ටික අරගෙන පාත්තරයට දැම්මා. දාලා හයියෙන් hina වුණා යාළුවොත් එක්ක. මේ ආර්යයන් වහන්සේ බොහෝම සාන්ත ගමනකින් කිසිම වෙනසක් නැතුව උන්වහන්සේ වැඩම කරා. දැන් බලන්න මේ සසරේ පෙරුම් පුරාගෙන ආපු නිවන් දකින්න පින් කරගෙන ආපු කෙනා අර පසේ බුදුරජාණන් වහන්සේට මෙන්න කාපන් කියලා අර පාරේ තියෙන අසූචි ටික පාත්‍රයට දැම්මා. දාලා තව විහිළුත් කරා කෑ ගැහුවා නොයේක් වචන කියලා නින්දා කරා. උන්වහන්සේ සාන්ත ගමනින් වැඩියා. හැබැයි මේ කරගත් අකුසල විපාකේ නිවන් දකින්න පෙරුම් පුරාගෙන ආවත් මහා බලවත් දැන් බලන්න පුංචි මොහොතක් ඇති. කල්ප ගණන් පෙරුම් පුරාගෙන ආපු කෙනෙකුට එක පොඩි මොහොතක හිත නොමග ගිහිල්ලා ඇතිවෙන යම් කර්මික විපාකේ සමහරලාවට ආත්ම 100,000 ගණන් ගෙවනවා. කල්ප ගණන් සසරේ දුක් විඳිනවා. මේ රැස් කරගත් අකුසලේ මරණින් මත්තේ දුගතියට වැටුණ අපායේ බොහෝ කාලයක් දුක් විඳලා කාලෙකට පස්සේ අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච කාලේ අපායෙන් චුත වෙලා උඩට ආවා. මනුස්ස ලෝකෙට ආවා. දැන් නිවන් දකින්න පින් තියෙනවා. ගෞතම බුද්ධ ශාසනයේ නිවන් දකින්න පින තියෙනවා. හැබැයි අර කර්මෙත් දැන් අපායේ ගෙවාගෙන ගිහිල්ලා එහෙම උඩට ආවා. තාම ටිකක් තියෙනවා. මනුස්ස ලෝකේ ධනවත් පවුලක ඉපදුනා. බොහෝම ඈත පිටිසර ගම්මානයක ධනවත් පවුලක. ඒ දෙමව්පියන්ට දරුවෝ හිටියේ නැහැ. ඉතින් බාරහාර වෙනවා, උපදෙස් ගන්න යනවා, වෛද්‍යවරු හම්බෙන්න යනවා. ඔහොම කාලයක් ඉඳලා ඔන්න අනේ දරුවෙක් කුසේ පිහිටියා. දැන් මේ අම්මා පුදුම සතුටක්. අනේ මගේ කුසට දරුවෙක් ආවා. මගේ කුසේ දරු ගැබක් පිහිටියා. පුදුම සතුටෙන් ඇඳුම් මහනවා. සාමාන්‍ය දරුවෙක් ලැබෙන්න ඉන්නකොට අම්මා කෙනෙක් ඒ දරුවා ගැන නොයේක් සිහින මවනවා. සමහරලාට අද වගේ කලින්ම ගිහිල්ලා මේ ගෑනු දරුවෙක්ද පිරිමි දරුවෙක්ද කියලා ස්කෑන් කරලා බලන තාක්ෂණයක් ඒ කාලේ තිබුණේ නැහැ. හැබැයි හිතෙන් හිතාගෙන පිරිමි දරුවෙක් නම් මම මේ වගේ ඇඳුමක් කොට්ට උර මහනවා, ඇඳුම් මහනවා. දැන් පොඩි දරුවන්ට අවශ්‍ය මේ දරුවා ඉපදුනා පිරිමි දරුවෙක්. අම්මා ඉතින් දරුවා ඉපදුනාට පස්සේ බොහොම ආදරෙන් දරුවා තුරුල් කරගෙන දරුවට කිරි දෙනවා. මේ ළමයා කටට කරලා මිරිකුවත් කිරි බොන්නේ නැහැ.
කටෙන් හලනවා. කට ඇරලා කටට කිරිමිරිකුවත් කටේ තියාගෙන කට දෙපැත්තෙන් හලනවා. ගිලින්නේ නැහැ. කොච්චර මොන විදියට මව් කිරි පොවන්න හැදුවත් කිරි බොන්නේ නැහැ. පුංචිකමට මේ දරුවා අසූචි කරගන්න. අර අසූචි ටික අතින් අරගෙන කටේ ගාගෙන ඒක ගිලිනවා. අසූචි තමයි කන්නේ. මොන විදියට හොරතල් කළා අන්තිමට පුංචි කෑම බීම අඹරලා පොඩි දරුවට හොරතල් කරලා කටේ තියෙනවා. මේ ළමයා කටේ තියාගෙන ඉඳලා හිමින් කටෙන් හලනවා. ගිලින්නේ නැහැ. අසූචි කනවා. අවසානයේ දෙමව්පියෝ කල්පනා කරා ඔය මොනවා හරි කමක් නැහැ. ඔය ලොකු වෙනකොට ඔය ඇරෙයි පොඩි දරුවන් කියලා. දැන් මේ ළමයා අසූචි කන්න ඉඩ ඇරියා. ඉතින් වෙන මොනවා කරන්නද? ඒ වගේ පිලුණු වෙච්ච දෙයක්, පිළිකුල් සහගත දෙයක්, කුණු වෙච්ච දෙයක්, අසූචි වගේ දෙයක් ඒවා තමයි රස කර දන ගාගෙන ගිහිල්ලා ඒවා රස කර කනවා. කොහෙද අසූචි ගොඩවල් තියෙන්නේ? අන්තං ගදාවත් දන ගාගෙන හරි බඩ ගාගෙන හරි යනවා. ඇඳුම් අඳිනවා. ඇඳුම අඳින්නේ ගලවන. මොන විදිහට ඇඳුමක් ඇඟට දැම්මත් ඇඳුම ගලවන. අර පසේ බුදු කෙනෙකුට සිවුරට ගරහා කරපු කර්ම විපාක ඇඳුමක් අඳින්නේ. පාත්තරයට අසූචි බෙදපු අකුසල විපාකි. ආහාරයක් මොන්න විදිහට කෑම කවන්න හැදුවත් අසූචි තමයි කෑම කන්නේ. දැන් දෙමව්පියන්ට මේ දරුවා පුදුම මානසික පීඩනයක්. මේ අය කතා වුණ කමක් නෑ ඔය ළමයා ලොකු වෙනකොට ඕක ඇරිලෑයි. නෑදෑයෙකුටවත් දැන් කියන්නේ. ළමයා වහගෙන ඥාති සම්බන්ධතා ගොඩාක් ඈත් කරලා ආරංචි නොවන විදිහට දරුවගේ විස්තරේ දරුවා යන්තන් ටික හදාගත්ත හරියන්නෙම නෑ ලොකු වෙනකොට. ඇවිදින්න පුළුවන් කාලේ අසූචි වලවල් වල බැහැගෙන කනවා. හොයා යනවා. ඇඳුමක් කඳින්නෙම නෑ. ගෙදර අය කතා වුණා කරන්න දෙයක් නෑ. පරම්පරාවටම ලැජ්ජාව. පෙර නිගන්ටෙක්වත් වෙන්නේ නැති ඇඳුම් අඳින්නේ නැත්තේ. අපිට නිගන්ට ආරාමයකට ගිහිල්ලා දරුවා බාර දෙමු කියලා වෙන ඈත පලාතක නිගන්ට ආරාමයකට උදේ පාන්දරින් මිනිස්සු නැගිටින්න කලින් දරුවත් වඩාගෙන අරගෙන ගියා. අරගෙන ගිහිල්ලා දැන් ළමයාව නිගන්ටයන්ට බාර දුන්නා. මේ දරුවා උපන්දා ඉඳන් ඇඳුමක් අඳින්නේ නැහැ කියලා. ඉතින් නිගන්ටයොත් හිතුවනේ අපේ ජාතියම කෙනෙක් වෙන්නේ නැති ආයි ඉපදිච්ච මේ අපේම කෙනෙක් තමයි කියලා අපිට හොඳයි අපි හදාගන්නම් කියලා ළමයාව නිගන්ට ආරාමෙන් බාරගත්තා. ළමයා බාර දීලා දෙමව්පියෝ ආවා. අඩාඩාව අම්මයි තාත්තා යනේ අපේ අවාසනාවට ඉඳලා ලැබිච්ච දරුවා. දැන් අර නිගන්ඨාරාමේ මෙන්න බලද්දි මේ කොල්ලා අසූචි වලක බැහැගෙන පිළිකන්නට ගිහිල්ලා අසූචි ගොඩවල් කනවා. නිගන්ඨයෝ ගහලා පැන්නුවා මේ මොකෙද්ද මේ අසූචි කන එකේ මේ කණන් අපේ ජාතියකින් නෙමෙයි කියලා අර දරුවට ගහලා පැන්නුවා. ගුටි කාගෙන ලේ පෙරාගෙන මේ පොඩි දරුවා නිගන්ඨාරාමෙන් පැනලා දීව. දැන් දෙමව්පියොත් නැහැ ආරාමෙත් නැහැ කිසි රැකවරණක් නැහැ. පාරවල් දිගේ යනවා. පාර අයින් වල තියෙනවා අසූචි ගොඩවල්. වාඩි වෙලා රස කර අසූචි කනවා. මිනිස්සුත් දකින්නකොට මේ මොකෙද්ද මේ අසූචි කන එකෙක් කියලා මිනිස්සුත් ගහනවා. ගුටි කාගෙන දුවනවා. කොහොම ගිහිල්ලා බොහෝ කාලයක් දැන් පාරවල් වල වීදිවල කුණු බාක්කි වලට බහැලා ඒවා කනවා. අසූචි ඒවා තමයි රසම ආහාරය. කොහොම කාලයක් ඉඳලා යන්තම් ටිකක් තේරෙන කරන වයස එනකොට මිනිස්සු ගහනවා. දකින්න තැන මිනිස්සු ගහනවා. පොළු වලින් ගහනවා, ගල් වලින් ගහනවා. ගමකට එන්න දෙන්නේ. අවසානයේ මහා කැලේකට ගිහිල්ලා කන්දක් උඩට ගිහිල්ලා මෘතයක් පුරන්න පටන් ගත්තා. කන්දක් උඩට ගිහිල්ලා තනි කකුලෙන් හිටගත්තා. ඒ කාලේ ඔය එක දරුණු වෘත්ත සමාදන් වෙච්ච තාපසවරු, ඉසිවරුන් ඔය જાතියයි ඉඳලා තියෙනවා. මෙයත් මොකද කරේ? කන්දක් උඩට ගිහිල්ලා දැන් අපි හිතමු දැන් ওই වැඩේ පටන් ගත්තේ අවුරුදු 10න් වගේ කියලා. 10න් කියලා නිකන් හිතාගමු. කන්දක් උඩට ගිහිල්ලා තනි කකුලෙන් ඉන්නවා දවල්ට. ඒ කකුල රිදෙනකොට ඊළඟ කකුලට මාරු වෙනවා. ගහක වැලකට කකුල දාගෙන ඉන්නවා ගහ අල්ලගෙන. දවල් තිස්සේ මොනවත් නැහැ. හුලං ගිලිනෝ කට ඇරලා හුලං ගුලියක් අරගෙන ගුඩුස් ගාලා එක කිලිනවා. කෙස් රැවුල් වැවෙනකොට තද පුංචි ගල් කැට දෙකක් තියලා තද කරලා ඇද්දා කියන ඇදලා තමයි කියනවා ගැලෙන්නේ. කර්ම විපාක ගෙවන හැටි මොන දුකක්ද කියලා හිතන්න. කෙස් රැවුල් ඇදලා ගලවනකොට ලේනවා. ඉදිමෙනවා. ඒ දුක විඳගෙන ඒ රුතයක් සමාදන් වෙලා හිටියා. රැට මොකද කරන්නේ? කරවල වැටුණට පස්සේ යනවා වියලි අසූචි හොයාගෙන යනවා. කැලේ ඇවිදලා අසූචි කනවා. පාරට ගිහිල්ලා අසූචි වලවල් හොය යනවා. දවල් තිස්සේ තනි කකුලෙන් හිටගෙන කන්දක් මුදුනට වෙලා ඉන්නවා. රැට අසූචි හොය යනවා. ඕක තමයි ජීවිතේ. ඔය ජීවිතේ කන්ද උඩ විතරක් අවුරුද්දක් දෙකක් අවුරුදු 5ක් 10ක් නෙමෙයි අවුරුදු 55ක් ඔය ජීවිතේ ගත කරා කියලා. දැන් ඔබ හිතන්න ඔය කන්ද උඩට නැග්ගේ අවුරුදු 10 එන්න. අවුරුදු 55ක් ඔය ජීවිතේ ගත කරා කියන්නේ එතකොට
අවුරුදු 65. බුදුරජාණන් වහන්සේ ඒ නගරේ පහළ වෙලා වැඩ ඉන්නවා. මහා කරුණා සමාපත්තියේ ලෝකෙ දිහා බලනවා කාටද අද මං පිහිට වෙන්න. අර අකුසල විපාකෙ ගෙවන මෙයාගේ නම ජම්බුක. අකුසල විපාකෙ ගෙවන ජම්බුක බුදු ඇසට පේන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ අසලීම වැඩම කරනවා. මිනිස්සුන්ට පිහිට වෙනවා දෙව් මිනිස් ලෝකයාට දහම් දෙසනවා. අවුරුදු 55ක් ඔය දුක විඳගෙන අර කන්ද උඩ අසූචි කකා ඇඳුමක් අඳින්නේ නැහැ. නිර්වතිකින් ඇඳුම් අඳින්නේ නැහැ. අසූචි කකා ඔය දුක විඳගෙන අවුරුදු 55ක් කන්ද උඩ ඔය වෘත්තයේ පුරලා දැන් අර පෙර සසරේ අකුසල විපාකේ පසේ බුදු කෙනෙකුට ගරහා කරලා සිවුරට ගරහා කරලා පාත්‍රයට අසූචි බෙදපු අකුසල විපාකේ දැන් ගෙවිලා ඉවර වේගෙන යනකොට අන්න පෙර සසරේ කරපු පින් මතු වුණා. එදා උදෑසන බුදුරජාණන් වහන්සේ මහා කරුණා සමාපත්තියේ ලෝකෙ දිහා බලනකොට කාටද අද මං පිහිට වෙන්නේ කියලා බුදු ඇසින් බලනකොට බුදුරජාණන් වහන්සේ මේ ජම්බුකව දැක්කා. පෙර සසරේ බොහෝ පින් තියෙන කෙනෙක්. පසේ බුදු කෙනෙකුට ගරහා කරපු අකුසල විපාකයක් මේ ගෙවන්නේ. ඒ කර්ම විපාකේ දැන් බොහෝ ප්‍රමාණයක් ගෙවිලා අවසానයි. දැන් ජම්බුකට නිවන් දකින්න පින බලවත්. බුදුරජාණන් වහන්සේට බුදු ඇසට මේ කාරණේ වැටහුණා. එදා උදේ බුදුරජාණන් වහන්සේ පාත්තර සිවුරු අරගෙන පිණ්ඩපාතේ වැඩම කරලා දානෙ වළඳලා අවසන් වෙලා දවල් කාලේ ජම්බුක ඉන්න අර කන්ද මුදුනට බුදුරජාණන් වහන්සේ වැඩම කරා. දැන් ජම්බුක ඉන්නවා. හවස් වෙනකොට දැන් බුදුහාමුදුරු පිණ්ඩපාතේ දවල් දානෙත් වළඳලා හවස් වරුවේ කන්ද මුදුනට වඩිනකොට මේ කන්ද මුදුනේ තියෙන ගහක් ළඟ තනි කකුලෙන් හිටගෙන ඉන්නවා. ඒ කකුල රිදෙනකොට ඊළඟ කකුලට කෙස් රැවුල් උගුල්ලනවා. නාලට අවුරුදු ගානක ඇඟක් පිරිසිදු කරලා නැහැ. ඇඟේ ඇඳුමක් නෑ. නිර්වතින් ඉන්න ඇඟ පුරාම දූවිලි ගාගෙන කුණු ගාගෙන තට්ටු පිටින් ඇගේ කුණු. බුදුරජාණන් වහන්සේ මේ ගහ අසලම නිසීදන ඒලාගෙන බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය. ති බුදුහාමුදුරුවෝ එතන්ට ගිහිල්ලා ඇහුවා ජම්බුක මොකද මේ තනි කකුලේ. එතකොට බුදුරජාණන් වහන්සේට කියනවා මගේ ගුණ කඳ මේ මහ පොළොවට දරන්න බෑ කියලා. ඒ නිසායි කිව්වා තනි කකුලෙන් ඉන්න. බුදුරජාණන් වහන්සේ ආයෙමද කියලා ඒ ගහ යට බුදුරජාණන් වහන්සේ නිසීදන ඒලාගෙන විවේකයෙන් භාවනා කරනවා. දැන් ජම්බුක ඒ ගහ අයිනෙම තනි කකුලෙන් හිටගෙන ඉන්න කකුල රිදෙනකොට ඊළඟ කකුලට මාරු වෙනවා. හවස් වෙනකන් හිටියා. බුදුහාමුදුරු භාවනාවේ. කරවල වැටුණා. ඒ තථාගතයන් වහන්සේ තාම භාවනාවේ. දැන් ජම්බුකට බඩකිනි. කෑම මතක් වෙනවා. අසූචි. හිමින් කකුල බිම තිබ්බා. කකුල් දෙක දැන් බිම තිබ්බා. බුදුරජාණන් වහන්සේ බැලුවා යන්නෙත් නෑ. තාම මේ භාවනා කරනවා යන්නෙත් නෑ මෙතනින් මට කෑම ටිකක් හොයාගන්න. දැන් කරන්න දෙයක් නෑ. මං මගේ වැඩේ කරගන්නවා කියලා හිමීම කකුල බිම තියලා ඇහෙන නෑහෙන ගානට අඩිය තිය එතනින් පිටත් වෙලා යන්න ගිය. බුදුරජාණන් වහන්සේ කතා කරනවා ජම්බුක ඔබ යන තැන මං දන්නවා කිව්වා. ජම්බුක ඔබ බොහෝ පෙරපින් තියෙන කෙනෙක්. ඔබ පෙර සසරේ පසේ බුදු කෙනෙකුට නින්දා කරලා ගරහා කරපු අකුසලයක් ඔබ මේ ගෙව්වේ. ජම්බුක ඔබේ මේ අකුසලේ දැන් ගෙවිලා අවසానයි. ජම්බුක කොහොම වාඩි වෙන්න කිව්වා. ඒ බුදු වදන ඒ බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් කියපු ඒ බුදුහාමුදුරන්ගේ වචන ටික සම්පූර්ණ ජීවිතේ වෙනස් වුණා. පෙරපින් මතු වුණා. එහෙම වැදගෙන වාඩි වුණා. අනේ ස්වාමීනි මට පිහිට වෙන්න. ඔබ වහන්සේ මට පිහිට වෙන්න කිව්වා. බුදුරජාණන් වහන්සේ ශ්‍රී හස්තේ දිගු කරා මෙහෙ එන්න මහණෙනි. මේ ධර්මයේ සාක්කාතයි මනාකොට දේශනා කර තිබෙන්නේ. සසුන් බඹසර හැසිරෙන්න කියලා ශ්‍රී හස්තේ දිගු කරනකොට ඒහි බික්කු භාවයෙන් පැවිදි උපසම්පදාව ලැබුණ. භික්ෂුවක් හැටියට ඉර්දියෙන් ශරීර වෙනස් වෙලා පහළ වුණ. අපිට හිතාගන්න බැරිද. ඉර්දිය කියලා කියන්නේ ඉර්දි හැකියාව බුදු කෙනෙක්ගේ අචින්ත්‍යයි. ඉර්දි විශ්‍ය අචින්ත්‍යයි. බුදු කෙනෙක් පින් ඇති කෙනෙකුට ශ්‍රී හස්තේ දිගු කරලා මෙහෙන්න මහණෙනි මේ ධර්මයේ සාක්කාතයි. මනාකොට දේශනා කර තිබෙන්නේ සසුන් බඹසර හැසිරෙන්න කියලා ශ්‍රී හස්තේ දිගු කරද්දී කෙස් රැවුල් ඉවත් වෙනවා ඉබේම. අර ශරීරේ මඩ අපිරිසිදු වෙලා තිබිච්ච නාලනේ අවුරුදු ගානේ මුළු ශරීරෙම ඉබේ පිරිසිදු වුණා. ඇඟට ඇඳුමක් ඇඳපු නැති උපන්දා ඉඳන් ඇඳුමක් ඇඳලා නැති ජම්බුකගේ ශරීරයට අරහත් දජයක් චීවරයක් ඉබේම 이르දියෙන් පහළ වුණා. පාත්‍රයක් පහළ වුණා. පාත්‍ර සිවුරු දරව භික්ෂුවක් විදිහට 이르දියෙන් ස්වරූපේ වෙනස් වෙලා බුදුහාමුදුරු ඉදිරියේ පෙනී හිටියා. බුදුරජාණන් වහන්සේ ජම්බුකට දහම් දෙසුවා.
ඒ දේශනාව අහල අවසන් වෙන්නකොට ජම්බුකගේ පෙරපින බලවත් වනා දේශනාව අවසන් වෙන්නකොට කෙලෙසුන්ගේ මිදිලා උතුම් ධර්මය අවබෝධ කරගත්ත උත්තම කෙනෙක් බවට පත් වන. බලන්න පිංහතුනේ සසරෙ පින් කරගෙන නිවන් දකින්න පින් කරගෙන ආවත් ඒ පින තිබුණත් ඒ පින් කරන අතරතුර කරපු අකුසල විපාකින් ගෙවලමයි නිවන් දකින්න වනේ එක ගෙවන්න වුණා. බුදුරජාණන් වහන්සේ නගරෙ පහළ වෙලා වැඩ සිටියත් බුදුරජාණන් වහන්සේ දින පතා මහා කරුණා සමාපත්තියෙන් ලෝකෙ දිහා බැලුවත් කාටද මං පිහිටවෙන්න. අර අකුසල විපාකෙ කිවිල අවසන් වෙනකම් බුදු ඇසට යොමු නෑ ජම්බුකව. ඒ නිසා යම් කර්මයක් කරොත් ඒක ගෙවන්න වෙනවා මයි. ඒ නිසා ඔබ හිතන්නේ පාපි ගොඩක් පින් කරලා තියෙන නිසා කරන අකුසල් පිනෙන් කැපිලෑනවා කියලා හිතන්න එපා. ඔබ කරන පින්කංවල විපාක ඔබට එනවා. හැබැයි ඔබ කරන අකුසල විපාකත් ඔබට අරගෙන යන්න වෙනවා. ඒ නිසා මේ පින් පව් විපාක සසරේ සෙවනැල්ල වගේ පස්සෙන් එනවා. බලන්න බුදුරජාණන් වහන්සේගේ උපම බුදුහාමුදුරු පෙන්වේ මහනෙනි චේතනාවක් පහල කළ යම් අකුසලයක් කරොත් ගොනා පසු පස බැදි කරත්තය වගේ සසරේ විපාක පස්සෙන් එනවා. චේතනාවක් පහල කළ යම් පිනක් කරොත් ඒ පිනේ විපාක සෙවනැල්ල වගේ පසු පසේනවා. තැ සෙවනැල්ල කියන අපේ පස්සෙන් ආව කියලා අපිට කරදරයක් වදයක් දුකක් නෙමෙයි. හැබැයි ගොනා කරත්තය ඇදගෙන යන්නේ සනීපෙට ඒක දුකක් වෙහෙසක් පීඩාව. ඒ නිසා සසරි තමන් කරපු කර්ම විපාක තමන්ට සංසාරය අරගෙන යන්න වෙනවා. රහත් වනත් මහරහතන් වහන්සේලාගේ ජීවිත කතා දිහා බලන්න. මේ ජම්බුක මහරහතන් වහන්සේගේ තේරගාතා ඔබ හොඳට කියවන්න ජම්බුක මහරහතන් වහන්සේ ගැන තේරතේරී ගාථාවල තේරගාථාව සඳහන් වෙනවා. උන්වහන්සේ රහත් වෙලා පිරිනිවන් පාන දවසි උදාන වාක්‍ය ගාථාවලින් ප්‍රකාශ කරනවා. මම උපන්දායිනම් මේ වගේ ජීවිතයක් ගත කරපු කෙනෙක් මං ඇඳුමක් ඇඳපු කෙනෙක්නේ මං අසූචි ආහාර කරගෙන මහා දුකක් විඳපු කෙනෙක් කෙස් රැවුල් උගුල්ලල දැම්ම. මිනිස්සු ගේන ආහාරපාන දානිමං ප්‍රතික්ෂේප අර කැලේ ගහ කන්ද උඩ ඉන්නකොට සාමාන්‍ය ඕන තරම් රැවටෙන මිනිස්සු ඔය වගේ දුස්කර ප්‍රතිපදාපුරණ තාපසයන්ට ඉසිවරයන්ට සමහර හොර තවුසන්ට රැවටිච්ච මිනිස්සු ඕන තරං ඉදරතිය. අනේ උත්තමයන් වහන්සේ කියලා දානි හදාගෙන ගිහිල්ල සාදු කියලා දීලයින මිනිස්සු ඒ කාලෙත් ඉඳලතින මිනිස්සු දානය අරගෙනත්තාව කියලා. ඇයි තනිකකුලෙන් හිටගෙන ඉන්නේ උත්තමයෙක් කියලා හිතාගෙන. ඒ ජම්බුක කාගෙවත් ආහාරයක් ගත්තේ නෑ කිය. අවසානයේ මිනිස්සුන්ගේ බේරෙන්න්න බැරි නිසා තනකොළ ගහක් කඩල අරගෙන අරගෙනාපු ව්‍යෑන්ජන භාජනයකට දාලා ඒක ගසෑරලා යන්තන් දිවේගාගෙන කිනොලු ආම්ඹලට පින් දැන් අරම් පලයල්ල කියලා. අනේ අර මෝඩ මිනිස්සු සාදුකීකි අරගෙන යනවා පහු. ඔය විදියට රෑට ගිහිල්ලා අසූචි කකා දුක් විඳවිද අවුරුදු 55ක් ජීවත්වන. ජම්බුකම කියන මං මේ වගේ මහා දුකක් විඳපු කෙනෙක්. නමුත් මහා කාරුණික බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා ඇසට මාව යොමුණ. උන්වහන්සේ මාව හොයාගෙන වැඩම කරා මට දහම් දෙසවා. මම ඒ උතුම් ධර්මය අවබෝධ කරගත්තා කියලා. පිංවතුනේ ඒ උතුම් ජම්බුක මහරහතන් වහන්සේ පිරිනිවන් පානකොට බොහෝම ලස්සන උදාන ගාථාවලින් කල්්‍යාන මිට්ට සේවනය බුදු කෙනෙක් මුණගැහීමේ වටිනාකම ලස්සනට දේශනා කළ උන්වහන්සේ පිරිනිවන් පෑ. දැන් ඔබ හිතන්න රහත්වෙන්න පින තිබ්බ මහරහතන් වහන්සේ නමක් වෙන්න පින තිබ්බ කෙනෙක් නේදමේ. ඒ ජීවිතය අවුරුදු 55 කර වගේ දුක්හිත ජීවිතයක් ගත කරේ. ඒ නිසා රහත්වෙන්න පින් පුරාගෙනාවත් සසරි කරපු කර්ම විපාකත් ගෙවාගෙනම රහත් වෙන්න වෙනවා. අන්නේ නිසා කොයිම වෙලාවකවත්. ඒකයි බුදුරජාණන් වහන්සේ පෙන්වේ අකුසලේ පුංචී කියලා හිතන්න එපා කියලා.